අයිබෝන් කියලා පිළිගන්නවා අපෙටෙක්ස් ලාමගේ YouTube නාලිකාවට. ඉතින් ඕක thumbnail එකේ දකින්න ඇති මම මොකක් ගැනද කතා කරන්න කියලා. මම කලින් වීඩියෝ එකක් දැම්මා. ඒ වීඩියෝ එකේ දැන් AI නිසා තියෙන රස්සා ගැන ඒක ගොඩක් කට්ටිය කමෙන්ට් කරලා තිබ්බා. ඇත්තටම AI නිසා රැකියාව නැති වෙයිද කියලා. ඉතින් ඒකට පිළිතුරක් වශයෙන් තමයි මම මේ වීඩියෝ එක අරගෙන ඉන්නේ. ඉතින් අපි යමු වීඩියෝ එකට. ලෝකයේ වෙනස් වෙන වේගයත් එක්ක අපිත් අපේ ආදායම් මාර්ගය වෙනස් කරගන්නවා. මම කලින් වීඩියෝ එකකින් කිව්වා AI තාක්ෂණය නිසා අනාගතයේ රස්සාවල් නැති වෙන දින අවදානම් වෙන. හැබැයි අද මම ඔයාලට පෙන්නන්නේ ඒ අවදානම වාසියට හරවගෙන ඔයාගේ සාක්කුව ඩොලර් වලින් පුරව ගන්න පුළුවන් ප්‍රායෝගික ක්‍රමවේදයක්. මේක නිකම්ම සල්ලි ගැන හොයන වීඩියෝ නෙමෙයි. මේක AI තාක්ෂණය ඔයාගේ පෞද්ගලික සේවයක් විදිහට පාවිච්චි කරලා ඔයාගේ ශ්‍රමය සහ කාලය ඉතුරු කරගෙන ස්මාර්ට් විදිහට දියුණු වෙන හැටි ගැන කතා කරන සම්පූර්ණ බ්ලූප්‍රින්ට් එකක්. ඔයා ග්‍රේඩ් A ශිෂ්‍යයෙක් වුණත් රැකියාවක් කරන කෙනෙක් වුණත් මේ පියවර පහ අනුගමනය කළොත් ඔයාට පුළුවන් ඩිජිටල් ලෝකයේ අලුත් ගමනක් යන්න. විශේෂයෙන් පස්වෙනි ක්‍රමය ගැන මම කියන දේ අහුවොත් ඔයා අද මේක පටන් ගන්නයි කියලා මට විශ්වාසයක් තියෙනවා. අංක 1 තමයි content writing. අද මිලියන ගණනක් වෙබ්සයිට් වලට ලිපි සහ තොරතුරු අවශ්‍යයි. හැබැයි මේක නිකම්ම ChatGPT එකට ගිහිල්ලා ලිපියක් ලියන්න කිව්වහම ඒක Google වල උඩට එන්නේ නැහැ. ඔයා ඉගෙන ගන්න ඕනේ contextual prompting. ඒ කියන්නේ AI එකට නිවැරදිව විධානයක් දෙන හැටි. උදාහරණයක් විදිහට ඔයා ලිපියක් ලියද්දී ඒකේ tone එක, target audience එක සහ SEO කියන දේවල් ගැන AI එකට පැහැදිලි කරන්න ඕනේ. ඔයාට පුළුවන් Fiverr හෝ Upwork වල AI content specialist කෙනෙක් විදිහට ප්‍රොෆයිල් එකක් හදන්න. එක ලිපියකට ඩොලර් 20ක් ගත්තත් දවසකට ලිපි දෙකක් ලියන්න ඔයාට යන්නේ විනාඩි 30යි. හැබැයි මතක තියාගන්න AI එකෙන් ලියලා දෙන දේ ඒ විදිහටම copy paste කරන්න යන්න නැතුව ඔයා ඒක කියවලා බලලා පොඩි වෙනස්කමක් කළොත් ඒකට ඔයාට audience එකේ වැඩි විශ්වාසයක් දිනා ගන්න පුළුවන්. දෙවැනි ක්‍රමේ තමයි ඩිජිටල් නිර්මාණ. ඔයාට චිත්‍රයක් අඳින්න බැරුණත් දැන් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. ලියනාඩෝ AI හෝ මිඩ්ජෝනි වගේ මෙවලම් පාවිච්චි කරලා ලෝක මට්ටමේ නිර්මාණ වැඩ කරන්න පුළුවන්. හැබැයි මේවා පාවිච්චි කරලා සල්ලි හොයන්නේ කොහොමද? හොඳම උදාහරණය තමයි ළමා කතන්දර පොත්. කතාව ChatGPT එකේ ලියවගෙන ඒ කතාවට ගැලපෙන පින්තූර AI එකකින් හදලා Amazon KDP හරහා ලෝකේ පුරාම විකුණන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි. ඔයා හදන graphic Adobe Stock වගේ සයිට් වලට අප්ලෝඩ් කරලා තිබ්බොත් කවුරු හරි ඒක ඩවුන්ලෝඩ් කරන හැම වතාවකම ඔයාට සල්ලි ලැබෙනවා. මේක තමයි නියම පැසිව් ඉන්කම් එක. තුන්වෙනි ක්‍රමය තමයි දැන් ලෝකයේ වැඩිම ඉල්ලුමක් තියෙන short form content. TikTok, Reels සහ YouTube short හරහා දැන් ඕනෑම ව්‍යාපාරයක් ප්‍රොමෝට් වෙනවා. ලංකාවේ දැන් මේ රැල්ල ගොඩක් ව්‍යාපෘතමින් පවතිනවා. ඔයාට පුළුවන් CapCut එකේ තියෙන AI tool එක පාවිච්චි කරලා විනාඩි කිහිපයකින් වෘත්තීය මට්ටමේ වීඩියෝ හදන්න. Script to video කියන ෆීචර් එක පාවිච්චි කළොත් ඔයාට තියෙන්නේ මාතෘකාව දෙන්න විතරයි. AI එක විසින්ම වීඩියෝ එක එඩිට් කරලා පසුබිම් සංගීතය දාලා සබ්ටයිල් පවා ඔබට ලබා දෙනවා. ලංකාවේ ව්‍යාපාරිකයන්ට තමන්ගේ Facebook page එකට වීඩියෝ හදලා දීලා මාසෙට රුපියල් 25000කට වඩා හොයන එක හරිම ලේසි වැඩක්. ඉතින් හතරවෙනි එක තමයි AI voice over. ගොඩක් අයට තියෙන ප්‍රශ්නේ තමයි තමන්ගේ කටහඬ හොඳ මදි එක හරි එහෙම නැත්නම් හොඳ මයික්‍රොෆෝන් එකක් නැති එක. දැන් 11 lab වගේ AI තාක්ෂණය නිසා ඒ ප්‍රශ්නේ ඉවරයි. මෙහි තියෙන ඇතම් කටහඬවල් මිනිස් කටහඬවල් වලට සමානයි. ඉතින් මේක නිසා ඔයාට පුළුවන් ලෝකයේ පුරාම ඉන්න YouTubersලට සහ විඩියෝ දැන්වීම් කරන අයට voice over සේවාවක් පටන් ගන්න. ඔයාට කිසිම ස්ටුඩියෝ නැති වෙන්න පුළුවන්. ඔයාට තියෙන්නේ කස්ටමර් දෙන ස්ක්‍රිප්ට් එක AI එකට දීලා හොඳ වොයිස් එකක් අරන් දෙන එක විතරයි. මේකෙන් කාලය ගොඩක් ඉතුරු වෙනවා වගේම කිසිම මහන්සියක් නැතුව ඔයාගේ වීඩියෝ එකේ වටිනාකමට සරිලන මුදල් වටිනාකමක් ඔයාට ලබා ගන්න පුළුවන්. ඉතින් අන්තිම සහ වැදගත්ම රහස තමයි මුහුණ නොපෙන්නන AI YouTube channel එකක් පටන් ගන්න එක. මේක තමයි මම පෞද්ගලිකව වැඩියෙන්ම රෙකමන්ඩ් කරන්නේ. මේක විශේෂත්වය තමයි ස්ක්‍රිප්ට් එකේ ඉඳන් වීඩියෝ එඩිටින් වෙනකම් හැම දෙයක්ම AI එකෙන් කරන එක.
ඔයාට පුළුවන් ලෝකේ ඕනම රටක මිනිස්සු බලන විදිහට වීඩියෝ හදන්න. උදාහරණයක් විදිහට සයිකොලොජි ෆැක්ට්, මොටිවේෂන් වගේ නීච්චයක් තෝරගන්න. මේ වගේ channel එකක් මාස කිහිපයක් හරියට කළොත් ලංකාවේ ඉඳන් ලක්ෂ ගණන් ඩොලර් ආදායම් ලබා ගන්න එක හීනයක් නෙවෙයි. මගේ අපට එක්ස්ට්‍රා channel එකනො මම බලාපොරොත්තු වෙන්නේ මේ වගේ අති නවීන තාක්ෂණික දේවල් ඔයාලට අරන් එන්නයි. වීඩියෝ එකට නම් ලයික් එකක් දාලා මේ වගේ තාක්ෂණික දේවල් සිංහලෙන් ඉගෙන ගන්න. මම සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න. මම ලෝචන ඊළඟ වීඩියෝ එකකින් හමු වෙමු. ජය වේවා.